අද ඕගොල්ලන්ට පෙන්නන නැවතත් අපි පසුගිය වීඩියෝ වලිනුත් ඕගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා හෑන්ඩ් සීලරෙන් කොහොමද මේ බිස්නස් එක කරන්න කියලා. ඉතින් අපි ඔටෝ මැෂින් එකත් ළඟ තියාගෙන තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ. මොකද අපි දැන් ඔටෝ මැෂින් එකෙන් තමයි අපේ ව්‍යාපාරය කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙතන එකයි තියෙන්නේ අපේ ඔටෝ මැෂින් 3-4ක් වැඩ කරන අපේ ආයතනවල. ඉතින් ඕගොල්ලන්ට ලංකාවේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ අමතර ජොබ් එකක් හැකියාවක් කරන කෙනෙකුට මේක මැෂින් දාගෙන කරගන්න අපහසුයි. ඉතින් ඕගොල්ලෝ සමහරට වීකෙන්ඩ් එකේ ගෙදර ඉන්න පුළුවන්. තව සතියේ දවස්වල මොනවා හරි නිමාඩුවක් ලැබුණොත් එක්ක හවස් වරුවේ හරි ඕගොල්ලන්ට අමතර පැය දෙකක් වැඩ කරලා කරගන්න පුළුවන් බිස්නස් එකක්. ඉස්සල්ලා ඕගොල්ලන්ගේ ගමේ කඩ ටික හදාගෙන නගරේ කඩ ටික හදාගෙන ඕගොල්ලෝ මේක සුළුවෙන් පටන් ගන්න ඕගොල්ලන්ට පුළුවන්. මේක මාසයක් දෙකක් යද්දී ඕගොල්ලන්ට තේරෙයි මේක කොහොමද දියුණු කරගන්න ඕනේ. ඕගොල්ලෝ රැකියාව ඉදිරියට කරගෙන යනවාද, ඕගොල්ලන්ගේ සුවන් රැකියාව ඉදිරියට කරගෙන යනවාද කියන එක ඕගොල්ලන්ට තේරෙයි. ඉතින් වැඩි දුර ඕගොල්ලන්ට මේ සම්බන්ධව තවත් දැනගන්න අවශ්‍ය නම් අපේ රෙසිපි දැනුම මැෂින් අරගෙන මේ බිස්නස් කරන අයගේ කමෙන්ට්ස් බලන්න අපේ YouTube channel එකේ. එතකොට ඕගොල්ලන්ට සම්පූර්ණ අපි කවුද, අපේ මැෂින් මොනවාද, අපේ රෙසිපියේ ක්වොලිටි එක කොහොමද ඒ කියන එක සම්පූර්ණ දැනුම ඕගොල්ලන්ට දාලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් අද ඕගොල්ලන්ට අපි පෙන්නනවා කොහොමද හෑන්ඩ් සීලරෙන් අපි අයිස් පැකට් එකක් නිෂ්පාදනය කරගන්න කියලා. ඉතින් හෑන්ඩ් සීලර් ස්ටොක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්නම් ගොඩක් අය අපිට කතා කරලා අහනවා මොකද්ද මේ හෑන්ඩ් සීලරේ, මේක විශේෂිත හෑන්ඩ් සීලරයක්ද, මේක කොහෙන්ද ගෙන්නන්නේ, මොකද්ද මේ හෑන්ඩ් සීලරේ නෝමල් හෑන්ඩ් සීලරේ තියෙන වෙනස කියන එක. ඉතින් ඇත්තටම මේක ලික්විඩ් හෑන්ඩ් සීලරයක්. ඒ කියන්නේ දියර වර්ග ඕනම දෙයක් මේකෙන් පැටක් කර ගැනීමේ හැකියාව තියෙනවා ලීක් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඕගොල්ලන්ට මේක බර බලන්න කිලෝ 2යි ග්‍රෑම් 757ක් තියෙනවා මේ හෑන්ඩ් සීලරේ. ඒ කියන්නේ මේක ට්‍රාන්ස්ෆෝමර් එකකින් වැඩ කරන්නේ. අපි මේකට මාස 3ක වොරන්ටියක් දෙනවා. හරි. එතකොට මේක සාමාන්‍ය දවසකට අයිස් එකක් 1500ක් 2000ක වගේ ප්‍රමාණයක් මේ හෑන්ඩ් සීලරෙන් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දවසකට ඕගොල්ලන්ගේ ගෙදර ඉඳලා පැයක් දෙකක් වැඩ කරලා ඕගොල්ලන්ට අයිස් පැකට් 500ක් 1000ක් හදාගෙන ඉතින් ගමේ කඩ ටිකට දාගෙන ඕගොල්ලන්ට අනිවාර්යෙන් දවසකට රුපියල් 25000ක 30000ක ඔක්කොම වියදම් යවලා සුද්ධ ආදායමක් ගන්න පුළුවන්. දැන් අපේ ගොඩක් කාන්තාවෝ ඉන්න ගෙවල් වල ළමයින්ගේ වැඩත් කරගෙන ඉස්කෝලේ වැඩයි ඒ වැඩත් කරගෙන ඉතින් ඇත්තටම ඉතින් එහෙම කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. Tamanට කියලා දෙයක් 100ක් හරිම හොයාගෙන තමන්ගේ ස්වාමියාට සහායක් වෙලා 100ක් හරි තමන්ගේ ගෙදරට ළමයින්ගේ ගිනීමේ කටයුතු වලට හරි ආදායමක් වෙන දෙයක් කරගත්තොත් ඒක ඕගොල්ලන්ට. ඉතින් අපි හැම වෙලාවෙම වීඩියෝ ඉදිරිපත් කරන්නේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. අපි කවදාකවත් හොර බොරු වංචා කරලා නැහැ. ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් තමයි අපි නිතරම අරගෙන ඉන්නේ. මොකද ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද හෑන්ඩ් සීලරෙන් අපි අයිස් පැකට් එකක් නිෂ්පාදනය කරගන්නේ කියන එක. ඉතින් ගොඩක් අයට මේක ගැන අදහසක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ ඉවර වෙනකම්ම. ඉතින් ඕගොල්ලන්ට දාලා අදහසක් ගන්න අපි මේ වීඩියෝ එක ගේන්නේ. මොකද ඔටෝ මැෂින් එකේ වැඩේ කරගෙන යන අතරේ හෑන්ඩ් සීලරෙන් මේ දේ කරගන්න පුළුවන් කියන එක තමයි අපි ඕගොල්ලන්ට දාලා අදහසක් දෙන්නේ. මේ වගේ පුණිලයක් ඕනේ අපිට මේ වැඩේ කරගන්න. ඉතින් අපි මේ මිශ්‍රණයෙන්ම මේකට පුරව ගන්නවා. මිශ්‍රණයෙන් බටේ පිරෙන්න, පිල් වෙන්න. මේ විදිහ තමයි බටේට අපි පුරව ගන්න මිශ්‍රණය. ඉතින් මේක ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ දාලා අදහසක් ගන්න. ඉතින් මේකේ ගොඩක් අය අපිට කමෙන්ට් කරා පිළිසුදු නෑ මේමයි එක ප්‍රශ්න. ඉතින් මෙහෙමයි දැන් මේක අපි ඕගොල්ලන්ට අදහසක් ගන්න. මේක දැන් අපි මේක කඩේට දාන එකක් නෙමෙයි. මේක අර ඕගොල්ලන්ට මේක print කරලත් නෑ. මේක ක්ලියර් පොලිතින් එකක්. හරි. එහෙම අපිට print කරන්න නැතුව අපේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න නැතුව වෙළඳපළට මේවා දාන්න බෑ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහ තමයි එන්නේ කියන එක දාලා අදහසක් දෙන්නයි මේ වීඩියෝ එක දාන්නේ. දැන් මේවා දැන් අයිස් පැකට් මැෂින් එකෙන් ගහන එක අපි print කරපු පොලිතින් එකේ තමයි අයිස් පැකට් එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ විදිහ තමයි බටේ අපි සාමාන්‍ය අපේ උකට බටයක් පිල් කරගන්න ඕනේ. එතකොට අපි බටේ පිල් කරගත්තාම මේකේ පොඩි ස්පේස් එකක් තියන්න ඕනේ. මොකද නැත්තම් ටයිට් වෙන්න ගැහුවොත් අපි ලීක් වෙන්න බලලා හෑන්ඩ් සීලරෙන් කපාගෙන යන්ති. අපි බලමු දැන් කොහොමද මේක හෑන්ඩ් සීලරෙන් මේ පුරවගත්තු බටේ අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න කියන එක. එතකොට දැන් හෑන්ඩ් සීලරේ මේ විදිහට තියාගෙන අපි මේක කට වහ ගන්න ඕනේ.
එතකොට මේ හෑන්ඩ් සීලරේ මේ මෙතන හීට් එක අඩු වැඩි කරගන්න අපිට පොඩි ටයිමර් ඒ වගේ තියෙනවා. එතකොට ඒකෙන් අපිට පුළුවන් හීට් එක අඩු වැඩි කරලා එතන C1 වගේ තියාගෙන තමයි අපි මේක කපා ගන්න. අපි බලමු කොහොමද දැන් අයිස් පැකට් එක දැන් අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට අවශ්‍ය දිගානුව මේක කපා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අයිස් පැකට් එක හෑන්ඩ් සීලරෙන් කැපෙන්නේ. එතකොට කැපිම යනවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය දිග දාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක කපා ගන්න පුළුවන්. සාමාන්‍ය මේකෙන් දවසකට අයිස් පැකට් 1500ක් 2000ක් වගේ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙහෙමයි දැන් ඕගොල්ලෝ හිත අනුන්ගේ ඕපදූප හොය ඒ කියන්නේ දැන් මිනිස්සු ඉන්නවා දැන් මේ වගේ දේවල් තව මිනිස්සුෙකුට කියලා දෙනවටත් කැමති නැති මිනිස්සු ඉන්නවා. ඒ සමාජය හැටිනේ. එතකොට ඔයාගේ ඔළුවට එනවා නම් මට මොකක් හරි දෙයක් කරලා මට ඔළුව උස්ස ගන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ කියලා. එතකොට දැන් අපි එක්ක විවෘතව කතා කරන්න. ඔයාට මොකක් හරි ගැටලුවක් මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ සම්බන්ධව කතා කරන්න ඕන වෙලාවක ඕන සපෝට් එකක් දෙනවා. අපි අපේ channel එකේ කමෙන්ට් බලන්න. මොකද මිනිස්සුන්ට අපි සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් ලංකාවේ මේ වෙද්දී අපිට පුළුවන් හැකි උපරිම සපෝට් එක දීලා මොකද අපිත් මේවා කරන් යන ගමන් තමයි අපි සෑහෙන දෙනෙක්ට මේවා කියලා දීලා ඉතින් ඒගොල්ලන්ටත් වැඩක් කරගන්න පුළුවන් විදිහට අපි සෑහෙන සපෝට් එකක් දෙනවා. ඉතින් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා. ඔයාගේ කැපවීම තමයි. එතකොට ඔයාට පුළුවන් නම් බඩු ටික හදාගෙන අපි කියන තැන් වලින් අවශ්‍ය බඩු ටික ගෙනල්ලා එතකොට ඔයාට වැඩේ කරගෙන මහන්සි වෙලා වැඩ කරලා කරගන්න පුළුවන් නම් එතකොට මේකේ රෙසිපිස් වලටයි මේකේ සම්පූර්ණ දැනුමටයි අපි සම්පූර්ණ වග කියනවා. එතකොට මේවා මේ ආවට ගියාට එහෙම මෙහි YouTube channel වලින් බලාගෙනවත් කොහෙන්වත් හොයාගත්තුවා නෙමෙයි. අපි දුක් මහන්සි වෙලා ඉගෙනගත්තු දේවල් තමයි අපි මේ අපේ දැනුම දෙන්නේ. ඒ කියන්නේ අපි දුක් මහන්සි වෙලා ඉගෙනගෙන ලක්ෂ ගණන් වල මැෂින් අරගෙන ඉතින් අපි පොඩි තැනින් මේ හෑන්ඩ් සීලරෙන් තමයි අපි පොඩියට පටන් ගත්තේ. දැන් මේ වෙද්දී අපි ලංකාවේ ඔටෝ මැෂින් බෙදා හරිනවා. ඊට අමතරව හෑන්ඩ් සීලර් බෙදා හරිනවා. ඒ ඉතින් ඔයාටත් පුළුවන් කවදා හරි ඔයාගේ බිස්නස් එක දියුණු වුණ දවසක ඔයාට පුළුවන් මේවා දැන් ලංකාවේ ඔයා හදන අයිස් පැකට් එක ඔයාම විකුණන්න කියලා නෑ. අපි කවදාවත් මේ අයිස් පැකට් අපි හැදුවට අපි කඩේට ගිහිල්ලා දාලා නෑ. අපි මුල් කාලේ එහෙම කරා. දැන් මේ වෙද්දී අපේ ළඟට එනවා මිනිස්සු. අපේ දවසකට අයිස් බණ්ඩ 1000ක් 1500 අපේ ආයතන වලින් යනවා. ඒ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ අපි නම් වශයෙන් කියන්නේ නැහැ. ප්‍රසිද්ධ යෝගට් කම්පැනි තියෙනවා. එතකොට අයිස්ක්‍රීම් කම්පැනි තියෙනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ලංකාව පුරාම බෙදා හරිනවා. ඒගොල්ලන්ගේ ආයතන ඒ කියන්නේ ඒජන්සි දාගෙන. ඉතින් ඒවට තමයි අපේ අයිස් පැකට් ඒගොල්ලෝ ඉතින් ඒ කොන්ට්‍රැක්ට් එකක් හදාගන්න ඔයාට අද පටන් අරගෙන හෙට බෑ. කාලයත් එක්ක තමයි මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒකයි මේ වගේ දේවල් කරන්න පුළුවන්. මේවා තල්ලි දෙන මිනිස්සු කරන්නේ නැහැ. හරි. පොඩි මිනිහට කරගන්න පුළුවන්. එතකොට ලොකු මිනිස්සු මේවා කරන මිනිස්සු කවදාකවත් කැමති නැහැ තව මිනිහෙක් කරනවට. හරි. එතකොට අපේ එහෙම කුහකකමක් ඊර්ෂ්‍යාකමක් එහෙම නැහැ. මොකද අපේ නැත්නම් අපි එහෙම වීඩියෝ දාන්නෙත් නැහනේ. ඉතින් ඒක තේරුම් ගන්න. හරි. එතකොට ඕගොල්ලෝ දුක් විඳලා ඕගොල්ලන්ට මහන්සි වෙලා තමන්ගේ කියලා දෙයක් කරගන්න පුළුවන් නම් ඉතින් ගේම ගහන එක nothing. හරි. එතකොට ලොකු මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන අපිට මේවා බැරි වෙයිද කරගන්න බැරි වෙයිද කඩකාරයෝ අපිට මේවා ගන්න නැති වෙයිද. ඉතින් ඒවට ට්‍රික්ස් තියෙනවා. බිස්නස් ඕනම බිස්නස් එකක තියෙන මේ වෙළඳපොළ හදාගන්න ට්‍රික්ස්. හරි. එතකොට ඒක මේ අපි කිව්වා කියලා ඕගොල්ලන්ට බෑ. ඒක අත්දැකීමත් එක්ක යන දෙයක්. ඕගොල්ලන්ට අද බිස්නස් එක පටන් අරගෙන හෙට බෑ 45000ක් වань. හරි. මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. ඒ ටාගට් එකට යන්න පුළුවන්. අපි කියන්නේ දවසට අවම ඕගොල්ලන්ට රුපියල් 25000ක 30000ක සුද්ධ ආදායමක් ගන්න පුළුවන්. මේ ගැන ඔයා කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. හරි. ඒ සම්පූර්ණ දැනුම අපි ලබා දෙනවා. මේක රෙසිපියට රුපියල් 25000 කරනවා. ඉතින් මේක අපේ වීඩියෝස් බලන අය දන්නවා. මොකද ගොඩක් අය අපිට කතා කරලා කියනවා සර් ඒවා මෙච්චර වටින රෙසිපියක් මෙච්චර මුදලක් දවසකට හොයන්න පුළුවන් මේ වගේ බිස්නස් එකක් ඔය වගේ මුදලකට දෙන්න එපා කියන එක. ඉතින් මේක රුපියල් 50000යි කිව්වත් ගන්න මිනිස්සු ඉන්නවා මේ ලංකාවේ අපේ මිනිස්සු. ඒ වුණාට අපි සාධාරණ මුදලකට දෙන්නේ ඕගොල්ලන්ට අවම දවසකට රුපියල් 45000ක සුද්ධ ආදායමක් ගන්න පුළුවන් මේ බිස්නස් එක කරලා පුළුවන් පොඩියට ඔයාගේ ගෙදර පොඩි කාමරයක කරලා
ඔයාලට ගන්න පුළුවන්. හරි. ඉතින් ඒකේ සම්පූර්ණ අපි A to Z දැනුම ලබා දෙනවා. කොහොමද කරගන්නේ, බඩු ගන්නෙ, මේ රෙසිපීස් වලට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්නෙ, පොලිතින් print කරගන්නේ. එතකොට ඕගොල්ලෝ බිම් මට්ටමේ ඉඳලා අපි ඉහළටම ඕගොල්ලන්ට මෙතන යන්න පුළුවන්. ඉහළම තැනට යනකම් අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා. ඕන වෙලාවක කතා කරන්න. හරි. අපි ලොකු මිනිස්සු නෙමේ. ඉතින් මේක මම ගොඩනගාගෙන ඉන්නේ බිස්නස් එකක් අවුරුදු 10ක් 15ක් තිස්සේ. ඉතින් අපේ වීඩියෝස් බලන්න අපි ගොඩක් දේවල් අපි වීඩියෝ දාලා තියෙනවා. ඉතින් මේවා මිනිස්සුන්ට කරගන්න පුළුවන් දේවල්. අපිට මේ 10 අයිස් පැකට් බණ්ඩලයක් හදාගන්න කොස්ට් එක වෙන්නේ අපේ කරන් බිල, අපේ මහන්සිය, එතකොට මේවට පාවිච්චි කරන පොලිතින්, සීනි, අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ ඔක්කොමත් එක්ක මේ බණ්ඩල් කරන මේ පැකට් එකටත් එක්කම අපිට රුපියල් 120කට වගේ මුදලක් යන්නේ. මේ 10ට විකුණන අයිස් පැකට් එක නිෂ්පාදනය කරගන්න පිරිවැය. එතකොට අපි මේ බණ්ඩලයක් කඩේට දාන්නේ රුපියල් 400කට. හරි. එතකොට අපිට 120ක් ගියොත් මේ බණ්ඩලයකින් අපිට ඩිලිවරි කොස්ට් එක නැතුව රුපියල් 280ක සුද්ධ ලාභයක් තියෙනවා මේ එක බණ්ඩලයකින්. එතකොට ඕගොල්ලෝ තීරණය කරන්න අපි දවසකට බණ්ඩල් 50ක් 20ක් අපේ අවට ගම් ටිකේ අවට කඩ ටිකට දාගත්තොත් අපිට දවසකට ඩිලිවරි කොස්ට් එක නැතුව සුද්ධ ආදායම කීයක් තියනවද කියලා. අද 10 අයිස් පැකට් එක තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට 20 අයිස් පැකට් එක නිෂ්පාදනය කරද්දිත් අපි ඕගොල්ලන්ට වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නම් කොහොමද කොස්ට් එක කීයක් වෙනවද, කොහොමද වැඩේ යන්නේ කියන එක. එතකොට සාමාන්‍ය ඔටෝමේෂන් එකේ මේ ඔටෝමේෂන් එකේ දවසකට අයිස් පැකට් 25000ට 30000ක් වගේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ මැෂින් එකකට යන්න පුළුවන්කම තිබ්බත් අපි කියන්නේ ඕගොල්ලෝ සල්ලි වේදම් කරලා මේ මැෂින් එකක් ගන්න කියන එක. හරි. අපි ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලන් මේක කරන්න කැමති නම් මේ ගැන පැහැදීමක් තියෙනවා නම් ඉතින් මේවා ඇත්ත දේවල් අපිට ඕගොල්ලන්ට බොරුවක් කරලා අපිට කීයක්වත් හොයාගන්න එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි අද බිස්නස් එකක් කරන්නේ. අපි බිස්නස් එකක් කරන්නේ අපි දැන් හෑන්ඩ් සීලරෙත් විකුණනවා, අපි රෙසිපිත් විකුණනවා, ඔටෝමේෂනුත් විකුණනවා. හරි. එතකොට අපි බල කරන්නේ අපි බොරු දේවල් කියලා මේක මේ විදියයි මෙහෙම ගන්න කියලා. අපි ඇත්ත සිද්ධිය තමයි මෙතන කියන්නේ. හරි. එතකොට හෑන්ඩ් සීලරෙන් මේ වගේ අයිස් පැකට් ප්‍රමාණයක් දවසකට අයිස් පැකට් 1500ක් වගේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේක පටන් ගත්ත දවස්වල ඕගොල්ලන්ට ඒ ඇතිනේ පොඩි ප්‍රමාණයක් හදාගෙන ටික ටික කඩ ටික හදාගෙන සතියක් දෙකක් මාසයක් යද්දී ඔයාලට තේරෙයි අපි හෑන්ඩ් සීලරෙන් තවත් ඉදිරියට කරනවද ඔටෝමේෂන් එකකට යනවද කියන. එතකොට හෑන්ඩ් සීලරෙන් මේ බිස්නස් එක කරන්න ගන්නවා නම් ඕගොල්ලන්ට රුපියල් 80000ක 90000ක වගේ ලක්ෂයක් කියලා හිතන්නකො. දල වශයෙන් රුපියල් ලක්ෂයක් වගේ ආයෝජනය කරා නම් ඕගොල්ලන්ට මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. එතකොට තමන්ගේ කියලා බයික් එකක් හරි ට්‍රීවිල් එකක් හරි මොනවා හරි ඕගොල්ලන්ගේ ලොරියක් හරි කමන්නේ ඕගොල්ලන්ට රුජුපොම් පෙට්ටි වල දාගෙන ඩිලිවරි කරගැනීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලෝ ඩීපිෂර් ගන්න අවශ්‍යත් නැහැ. ඕගොල්ලන්ගේ දැනට තියෙන ගෙදර තියෙන නෝමල් ෆ්‍රිජ් එකෙන් මේ වැඩේ පටන් ගන්න. මේ වැඩේ පටන් අරගෙන සතියක් දෙකක් මාසයක් යද්දී ඕගොල්ලන්ට තේරෙයි මේ බිස්නස් එක කොහොමද දියුණු කරගන්න කියලා. හරි. ඉතින් අපි ඉස්සර දැන් අපි මේවා පටන් ගත්තු කාලේ අපි දවසකට රුපියල් 8000යි 7000යි 10000යි. ඉතින් අපි දැන් ඇත්තටම ඕගොල්ලෝ සමහර අය පිළිගන්නෙත් නැහැ. දැන් මේ ශේෂ්ත්‍රයේ මේ සබ්ජෙක්ට් එකේ ඉන්න අය දන්නවා මේකෙන් කොහොමද හොයන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ කැපවීම. තමන්ගේ මහන්සිය ඉතින් වැඩ කරලා තමන්ට ඔයා හිතන්න ඕන ඔයාගේ ටාගට් එකට යන්න. හරි. එතකොට දැන් ඇත්තටම අපිත් දවසකට රුපියල් සමහර දවස්වල ලක්ෂ පැනලත් හොයන දවස් තියෙනවා. ඉතින් අවම අපි රුපියල් 60-70000ක සුද්ධ ආදායමක් දවසකට ලබනවා. ඉතින් ඒක දන්න අය දන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය. ඉතින් ඇත්තටම අපි කියන්නේ ලංකාවේ කොහේ හරි ගමන්නේ තරුණයෙක් හෝ වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ රැකියාවෙන් ලැබෙන ආදායම මදි නම් එතකොට තමන්ගේ ඔළුවේ තියෙනවා නම් මම මොනවා හරි දෙයක් කරලා මම මේ වගේ ටාගට් වලට යනවා කියලා. ඉතින් අපිට සම්පූර්ණ දැනුම ලබා දෙන්න පුළුවන්. මේවා කිසි දෙයක් බොරු නෙමෙයි. එතකොට අපේ ආයතනයට ඇවිල්ලා ඕගොල්ලන්ටත් පුළුවන්. එතකොට මෙහෙමයි දැන් ගොඩාක් අය එන්න අහනවා. එතකින් ඕගොල්ලෝ ආවා කියලා ඕගොල්ලන්ට මේ මැෂින් හෑන්ඩ් සීලර් බලන්න පුළුවන්, මැෂින් එක බලන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම මේකේ දැන් මේවා පිරිසිදුව කරගෙන යන වැඩ. ඉතින් ඒවල සෞඛ්‍ය ආරක්ෂිත බවත් හඳව ගන්න ඕන නිසා අපි කිසිම කෙනෙක් මේ ඇතුළට අරගෙන එහෙම පෙන්වන්න එහෙම කරන්නේ නැහැ. ඒ ගැන ඔයාලා මොකුත් හිතන්න එපා. ඒක මොකද මේකේ පිරිසිදුභාවයයි. එතකොට මේවා අපි අවසර අරන් කරන දේවල්. එතකොට MOH එකේ
PHI මහත්තුරු ඇවිල්ලා නිතර මේ අපේ ආයතන වල ඇවිල්ලා බලලා ඉතින් එතකොට ඒ රූල්ස් වලට පිටින් අපිට යන්න බෑ. මොකද ඒතකොට මේවට විස බීජ යනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක අපේ නිෂ්පාදනයේට බලපාන නිසා තමයි ඉතින් ඒක කරන්නේ. ඉතින් ඕගොල්ලෝ අපේ වීඩියෝස් බලන්න අපි බොරු දේවල් කරලා නැහැ. ඉතින් අපි මේ ආයතනයේ වැඩ කරගෙන යන අතරේ ඕගොල්ලන්ට වීඩියෝ කෝල් එකක් හරි අරගෙන අපි සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේවා. ඉතින් බොහොම ස්තුතියි රැඳිලා හිටියට channel එක Business Guru YouTube channel එක subscribe කරන්න, Business Guru TikTok channel එක follow කරලා තියාගන්න, වීඩියෝ එක හොඳ නම් share කරන්න, like කරන්න, comment කරන්න, ඕගොල්ලන්ගේ අදහස් comment කරන්න. අපේ WhatsApp number එක 075 33 65 408 number එකට ඕගොල්ලන් තියෙන ඕනම ගැටලුවක් message කරන්න. අපි ඕන වෙලාවක සැදී පැදී ඉන්න පැය 24 ඇතුළත ඕනම වෙලාවක පැය දෙක තුනක් ඇතුළත අනිවාර්යෙන් ඕගොල්ලන්ට අපි reply එකක් දෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් නැවත හම්බෙමු වටිනා කියන වීඩියෝ එකකින්. ඉතින් අපි හොඳ දෙයක් කරමු, රටට සේවයක් කරමු, රටේ ආර්ථිකයට හයියක් වෙමු, Tamanටත් දෙයක් කරගෙන. ඉතින් අපි හැමදාම ඉඳාපු මිනිස්සු නෙමෙයි, ඒක මම නිතරම කියනවා. ඉතින් අපි ඉන්න ටික කාලේ තව මිනිහෙකුටත් හොඳ දෙයක් දීලා අපිත් දෙයක් කරගෙන ජීවත් වෙමු කියන හොඳ සිතුවිල්ලත් එක්ක ජය වේවා. එහෙනම්